මගුලක් දෝයි දැම්මේ. මේ දෙකට ඔයා දැන් අත් දෙකම දාලා බලන්නකෝ. දෙන්නම්කෝ මම. මගුලක් දෝයි දැම්මේ. ඇයි මොකක්ද උනේ? බලනවාකෝ සීතලයිනේ. ඔයා කියන්න බලන්න ඔයාට සීතල දැනෙන්නේ කොහොමද කියලා. ඒක මැජික් එකක් නෙමෙයිනේ. අයිස් වතුර කොහොමද සීතලයිනේ. ඒක කොහොමත් ඇත්ත. අයිස් වතුර සීතලයි තමයි. මං අහන්නේ ඒක ඔයාගේ ඇඟට දැනුනේ කොහොමද කියලා. හලෝ. ඇත්තටම කොහොමද ඒක දැනෙන්නේ? ඒක මල්ලි අපේ ඇඟ ඇතුලේ වෙන මාරම ටෙක්නිකල් වැඩක්. මොන ටෙක්නිකල් වැඩක්ද? ඉන්නකෝ. ඒක මම තවසර කරලා පෙන්නන්න. මේ දෙකට ඔයා දැන් අත් දෙකම දාලා බලන්නකෝ. මේක සීතලයි. මේක රස්නේ. හරි. දැන් ඔයා මට කියන්න ඒ සීතලයි රස්නේ දෙකම එකපාර කොහොමද ඔයාගේ අතට දැනුනේ? අනේ මන්ද මට තේරුවේ නැහැ. හැබැයි දැවුණා. මොකක් හරි ස්විච් එකක් අදිනවද? ඔව්. හරියටම හරි. ස්විච් එකක් වගේ එකක් තමයි. අපේ ඇඟ ඇතුලේ තියෙනවා තර්මල් ස්පොට්ස් කියලා පුංචි නහර කොන් වගේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි සීතල දැනෙන්න වෙනම නහර තියෙනවා. උණු වතුර හෝ සීතල නහර දැනෙන්නත් වෙනම නහර තියෙනවා. ඇත්තට මෙහෙම වර්ගයක් තියනවද ඔය? ඔව්. ඔයාගේ බෙල්ලට මං අයිස් වතුර දාපු ගමන් නහර හඳුනා ගන්නවා මෙතන සීතලයිනේ කියලා. අන්නේ මැසේජ් එක එකපාරටම ඔයාගේ මොළයට යවනවා. එතකොට මේ රස්නේ වතුර රස්නේ හඳුනා ගන්න නහරක් කියනවා මෙතන එකපාරටම රස්නේ පරිස්සමෙන් කියලා. මෙන්න මේ දෙගොල්ලම එකතු වෙලා තමයි අපේ ඇඟ බේරන්නේ. මරුනේ. අද තමයි මම ඕක හරියටම දැනගත්තේ. අපේ ඇඟේ සීතල වැඩිපුරම දැනෙන නහර තියෙන්නේ කොහොද කියලා ඔයාලා දන්නා නම් පල්ලෙහි කමෙන්ට් එකක් දාන්න.